මගේ මූලික අදහස් දැක්වීම මේ අවස්ථාවේදී ගුරුවරු සහ දෙමව්පිය වශයෙන් අපි කුමකටද ළමා සාහිත්‍ය සමග ගනුදෙනු කිරීම එහෙම නැත්නම් ළමා සාහිත්‍යයට ළමයාගේ ලෝකේ විවර කිරීම. එහෙමත් නැත්නම් අපි සරලවම කියනවා නම් ළමයෙකුට සාහිත්‍ය පරිශීලනය කිරීම අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක දෙමව්පියෝ සහ ගුරුවරු විදිහට අපි අවබෝධ කර ගැනීමත් ඒ ක්‍රියාවලිය සඳහා ළමෙක් පොළඹවන්නේ කොයි ආකාරයටද ඒ පෙළඹවීමේ තියෙන දරුවෙකුගේ ලෝකයට සහ අවසාන වශයෙන් අපේම වැඩිහිටි ලෝකයට අනාගතයේදී මේකෙන් තියෙන ප්‍රයෝජනය කුමක්ද වැනි පරාසයක් ඇතුලේ. ඇත්තටම මූලික වශයෙන්ම අපි ළමා සාහිත්‍ය ලෝකය, ලිඛිත සාහිත්‍ය, පොඩි කතන්දර, පොඩි ළමා තමකෝ ජන සාහිත්‍ය ඇසුරෙන් ගන්න ළමා සාහිත්‍ය කෘති, ජනකතා, ජනකවි මෙවැනි ළමා ලෝකයට වෙන් වුණු ළමයා ඉලක්ක කරගනිමින් ළමා ලෝකයට ගැළපෙන ප්‍රමිතීන්ගෙන් යුතුව ගොඩනගලා තියෙන සාහිත්‍යයක් ලෝකේ තියෙනවා. අපේ සිංහල සාහිත්‍ය ඇතුළෙත් විශිෂ්ට ළමා සාහිත්‍යයක් තියෙනවා. විශිෂ්ට නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන් ගොඩනැගිච්ච ළමයාටම ගැළපෙන මානසික ඒ වගේම ළමයාගේ පෞරුෂ වර්ධනයට උචිත විදිහට නිසි ප්‍රමිතගතව ගොඩනගපු විශිෂ්ට ළමා සාහිත්‍යයක්. එතකොට මෙන්න මේ පළමුව ගුරුවරු විදිහටත් දෙමව්පියෝ විදිහටත් අපි අවබෝධ කරගන්නට ඕනි ළමයා වෙනුවෙන් අප ළමයා ඉදිරියට ප්‍රවේශ කළ යුතු සාහිත්‍ය කුමක්ද? නිවැරදි ළමා සාහිත්‍යයට මගක් අපි දරුවන්ට විවර කරන්නේ කොහොමද කියන කාරණය. අන්න එතෙන්දී මේ දෙමව්පියෝ සහ ගුරුවරුගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්නට ඕනේ නිසි ළමා සාහිත්‍ය කෘතියක්, නිසි ළමා සාහිත්‍ය නිර්මාණයක් හඳුනාගන්නේ කෙසේද? ඒ හඳුනාගත් නිසි ප්‍රමිතියෙන් යුතු ළමා සාහිත්‍ය කොහොමද ළමයා වෙතට අපි ප්‍රවේශ කරන්නේ කියලා. ඒකට හේතුව අපි දන්නවා ළමයාගේ ලෝකයේ ළමයා සමාජ අනියෝජන වෙන්නේ ආරම්භක වශයෙන්ම නිවස තුලින්, පවුලෙන්. එතකොට දෙමව්පියන් කියන අපේ මාතෘකාවට අදාළ මේ වගකීතු පිරිස ඒ ස්ථානයේ තමයි ප්‍රමුඛත්වයේ දරන්නේ. ඊළඟට දෙවනුව ළමයා සමාජ අනියෝජනය වෙන්නේ පාසලෙන්. එතකොට ගුරුවරුන් අපිට මෙහිදී ප්‍රවේශ වෙනවා ළමා ලෝකයේ ගොඩනැගීම සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ ගුරුවරුන් සහ දෙමව්පියන් නිසි විදිහට ළමයා අතට පත් කරන මේ ළමා සාහිත්‍ය, උන්ට විවර කර දෙන ළමා සාහිත්‍ය, මේ ළමා ලෝකය මොන ආකාරයෙන්ද වඩා ශක්තිමත්ව ගොඩනගන්නේ කියන කාරණේදී මූලිකම කාරණයක් විදිහට මම හඳුනා ගන්නට කැමතියි ළමයාගේ පෞරුෂය ගොඩනගන්නේ කොහොමද මේ හරහා කියන කාරණය. අපිට ගුරුවරු විදිහටත් දෙමව්පියෝ විදිහටත් මූලිකවම අවශ්‍ය වෙන්නේ අපිට පෞරුෂශීලී දරුවෙක් කොයි ආකාරයෙන්ද බිහි කරන්න කියන කාරණය. කායික වශයෙන් ළමෙක් වයසත් සමග සමාජයට දායාද කිරීම පමණක් අපේ අනාගත ලෝකයේ සම්බන්ධයෙන් සහ අනාගතයේ විශිෂ්ට පුරවැසියෙකු බිහි කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ. මේ දරුවා අනිවාර්යෙන්ම ළමයාගේ ලෝකයේ තුලත් ළමයා අනාගතයේ ප්‍රවේශ වෙන්න වැඩිහිටියෙකුගේ භූමිකාව තුලත් ශක්තිමත්, ඒ වගේම බුද්ධිමත්, ඒ වගේම උපායශීලී, ඒ වගේම සහකම්පනයෙන් යුතු දරුවෙක් බවට අපි පත් කරන්නට ඕනි. මෙන්න මේ සියලුම අවශ්‍යතාවන් ටිකේ පූර්ණ පෞරුෂයක් සතුව දරුවෙක් බිහි කරන්නට නම් ඔවුන්ට අනිවාර්යෙන්ම ළමා සාහිත්‍ය පරිශීලනය තිබිය යුතුම වෙනවා. එතකොට අපි දන්න මේ ළමා සාහිත්‍ය ඇතුලේ අපිට හමුවන පෞරුෂශීලී මිනිසුන් අපි දන්නවා අපේ ජන සාහිත්‍ය හරහාත් වීර කතා වැනි, රජ කතා වැනි ළමයාට හමු වෙන මේ ලෝකය හරහා ඔහුට හම්බ වෙනවා වීරයන්, වීරවරියන් හම්බ වෙනවා. ඒ වගේමයි උපායශීලී මිනිසුන් හම්බ වෙනවා. ඒ වගේමයි අප්‍රතිහත ධෛර්යයෙන් ලෝකය ජීවිතේ ජයගත්ත වීර චරිත හම්බ වෙනවා. නිර්භීත පුද්ගලයන් හම්බ වෙනවා. ඒ වගේමයි සත්‍යගරුක මිනිසුන් හම්බ වෙනවා. මේ සියලු මිනිසුන් සහ මේ සියලු චරිත හරහා ළමයා උකහා ගන්නවා තමාගේ පෞරුෂයට විශිෂ්ට මිනිසෙකු බිහි කිරීමට අවශ්‍ය වෙන සාධක, සාර ධර්ම සහ දක්ෂතා මොනවද කියන එක. ඕන් ලෝකේ ජය ගන්න කොයි විදිහටද කියන කාරණේ. එතකොට මෙන්න මේ කාරණේදී අපි ළමයාට බලහත්කාරයෙන් මේ අවශ්‍යතා, මේ ගුණ සහ මේ දක්ෂතා පුහුණු කරන්නට යෑමට අවශ්‍ය නොවන තලයක අපිට සාහිත්‍ය ළමයා වෙතට ප්‍රවේශ කිරීම තුළින්
ඔවුන් උකහා ගන්නවා ව්‍යංගයෙන් ඔවුන්ගේ ලෝකය හරහා ඉතා විශිෂ්ට පෞරුෂයක් සහිත ලෝකයකට අවශ්‍ය මිනිහෙක් විදිහට අවශ්‍ය පුද්ගලයෙක් විදිහට මම ගොඩ නැගෙන්නේ කුමන ආකාරයෙන්ද කියන කාරණය. ඒ වගේමයි අපිට වැදගත් වෙන තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි වැඩිහිටියෝ සහ ගුරුවරු විදිහට ළමයෙකුට ළමා සාහිත්‍ය මුණ ගැස්වීමේදී ළමා සාහිත්‍ය ලෝකයේ විවර කර දීම හරහා අප ඇත්තටම කරන්නේ ඉතා විශිෂ්ට යුග මෙහෙවරක්. එහෙම නැත්නම් ශිෂ්ටාචාරයේ අපට හිමි වෙච්ච වගකීමක් යුතුයකමක් අපි ඉටු කරනවා. ඒ මොකද්ද? අපි අපේ සංස්කෘතිය පවරා දෙනවා ළමයාට මේ ළමා සාහිත්‍ය හරහා. අපි දන්නවා ඕනෑම කලාපයක ඕනෑම භූගෝලීය පරිසරයක ඕනෑම සංස්කෘතියක තමාට තමාගේ ලෝකයට අනන්‍ය වෙච්ච ඒ අගයන් සමග මුහුණු ඉල්ලා සිටීම. එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේ විදිහයි අපේ ලෝකයේ තුල අපේ සංස්කෘතිය තුල අපේ රට තුල ළමයෙක් එහෙම නැත්නම් පුරවැසියෙක් බිහිවිය යුතු වන්නේ කියලා. පුරවැසියෙක් බිහි කරන මෙන්න මේ අරමුණ වෙනුවෙන් ඒ අවශ්‍ය සියලුම දේවල් අපි ශිෂ්ටාචාරයෙන් ළමයාට උරුම කරලා දෙන්නේ අපේ සංස්කෘතික අවශ්‍යතා ගුණාංග ළමයාට පවරා දෙන්නේ මෙන්න මේ සංස්කෘතික පවරාදීම හරහා. මේ පවරාදීම ළමා ලෝකයට වගකීම් සහගත දෙයක් විදිහට අපිට පවරාදීම හරහා අපිට පුළුවන් වෙන්නේ නැහැ ළමයෙකුට පහසුවෙන් මේක අවබෝධ කර දීමට. එහෙම නැත්නම් ළමයෙක්ගෙන් අපි අපේක්ෂා කරන අගයන් හැසිරීම් එහෙම නැත්නම් ගුණගරුක ළමයෙක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට අපේ රට ගත්තොත් සිංහල බෞද්ධ පුරවැසියෙකුගේ වගකීම් සහ යුතුයකම් මොනවාද වැනි අපිට ළමයෙකුට අර අධ්‍යාපනයේදී විෂය මූලික දැනුමක් ඔස්සේ දෙනවා වගේ මේක අපිට දීම තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඊට වඩා සාර්ථක වෙනවා. ඊට වඩා බෙහෙවින් සාර්ථකයි ළමයාට ළමා ලෝකයේ ඇතුලේ තියෙන මේ ළමයා ආස කරන ආසක්ත වෙන ලෝකයේ මේ කතන්දර කවි ගීත සහ මේ අපි කියන පොත්පත් එහෙම නැත්නම් අනෙකුත් කතන්දර ජන සාහිත්‍ය වැනි දේවල් හරහා ළමයෙකුට මේක ලබා දෙනකොට ළමයාත් නොදැනුවත්වම ළමයා මේක අවශෝෂණය කරගන්නවා ළමා මනස ඇතුළත. එතකොට අපි බොරු කියන්න එපා, යහපතෙහි යෙදෙන්න, සත්‍ය කතා කරන්න වැනි ළමයාට දැනුම් දීම මගින් කරන්න ඕන ළමයා හැඩගැස්වීම නැත්නම් සමාජ අනියෝජනය කිරීම කියලා කියන කාරණය ළමා ලෝකයේ විශිෂ්ට කෘති හරහා ළමයා ළමා ලෝකයේ ඇතුලේ සැරිසරමින්ම උකහා ගන්නවා. ඒ උකහා ගැනීම හරහා මේ කතාවල මේ නිර්මාණ ඇතුලේ තියෙන මේ ජීවිතේ ජය ගන්න පුළුවන් කොහොමද අපිට? ඒ වගේමයි ජීවිතේ පරාජයන් අපි බාරගන්නේ කොහොමද කියන කාරණේ. අපි මේ පරිකල්පන ලෝකයේ ඇතුලේ ළමයාට උගන්වනවා තමාගේ පෞරුෂය හදා ගැනීමේදීත් අනාගතේ ළමයාට පවරා දීමේදීත් කොහොමද අපි ජය සතුට කියන දෙක බෙදාගන්නේ. ජය පරාජය කියන දෙක බෙදාගන්නේ. ඇති නැති කියන දෙක බෙදාගන්නේ. හොඳ නරක කියන එක අවබෝධ කරගන්නේ. ජීවිතය කියන්නේ අඩු වැඩි වශයෙන් මේ හැම දෙයකම එකතුවක්. දීම තමයි ජීවත් වීම කියන්නේ කියන කාරණය පුංචි මනසට පුංචි ලෝකයේ මේ පරිකල්පනාත්මක ලෝකය හරහා ඉර හඳ තාරකා මල් සත්තු එක්ක කතා කරමින් ළමයා විඳින ලෝකය හරහා ළමයා උකහා ගන්නවා කොහොමද අපි අපේ ජීවිතයේ පෞරුෂය ගොඩනගා ගන්න කියන කාරණය. එතකොට මේ සියලු දේවල් ළමයාට දැනෙන්නේ නැහැ මේ නිර්මාණ ඇතුලේ තියෙනවා අපි ඒව අවශෝෂණය කරගන්නවා අපි ඒව ක්‍රියාවට නගනවා අපි ඒව ජීවිතයට ඇතුල් කරගන්නවා කියලා. මොකද ඒවා සුන්දර නිර්මාණාත්මක ලෝක. දෙමව්පියෝ සහ ගුරුවරු විදිහට අපේ වගකීම වෙන්නේ මෙන්න මේ ලෝකයට ඉතා සුන්දර අර්ථවත් ලෝකයකට ළමයා විවර කර තබන්නට ළමයාට කොහොමද අපි පොතක් කතාවක් ගීතයක් ලං කරන්නේ මුසු කරන්නේ කියන කාරණේ. අත්දැකීමෙන්ම ඔබ දන්නවා ඇති අපි දන්නවා ළමයෙකුට නිින්දට යනකොට අපි ඇයි පොතක් කියවන්නේ? ළමයාට ඇයි අපි නිදා ගන්නකම් කතාවක් කියන්නේ? ළමයාට හැම වෙලාවෙම කියවන්න පුළුවන් පුංචි පුස්තකාලයක පොත් කීපයක් ගෙනල්ලා තමාගේ ගෙදර නිදන කාමරේ හෝ ශාලයේ තියන්නේ. ළමයාගේ අතටපත් කරනවා මේ අපූර්ව ලෝකය. මේක තමයි දෙමව්පියෝ සහ වැඩිහිටියෝ විදිහට අවබෝධයෙන් අපි ළමයාට මේ ළමා ලෝකයේත් එක්ක අනාගතයේ වැඩිහිටි ලෝකේ බාර ගන්න ඉන්න පුද්ගලයෙකු බිහි කිරීමේ මාර්ගය එහෙම නැත්නම් ඒ අවකාශය විවර කරලා දෙන්නේ.
ඒක තමයි අපේ වැඩිහිටි ලෝකයේ වගකීම සහ යුතුයකම බවට පත් වෙන්නේ.